වසර 600ක් පැරණි ලෝකයේ දක්ෂතම රහස් පණිවිඩ කියවන්නන්ට පවා කියවිය නොහැකි අභිරහස් පොතක් ගැන ඔබ අසා තිබෙනවාද? 1912 වසරේදී විල්ෆ්‍රෙඩ් වොයිනිච් විසින් සොයාගත් මේ අත්පිටපත මුළු ලෝකයේම විද්වතුන් අදටත් ලොකු ප්‍රහේලිකාවක පටලවා තිබෙනවා. මෙහි ඇති භාෂාව හෝ අකුරු ලෝකයේ අපි දන්නා කිසිදු භාෂාවකට සමාන වන්නේ නැහැ. එය සම්පූර්ණයෙන්ම ආගන්තුක අක්ෂරමාලාවකින් ලියා තිබෙනවා. පොතේ පිටුපුර ඇත්තේ ලෝකයේ කිසිම තැනක දැකිය නොහැකි අමුතු ශාක වර්ග, තාරකා මණ්ඩල සහ නිර්වත් කාන්තාවන් ස්නානය කරන අද්භූත ජල පද්ධතිවල සිතුවම් පමණයි. මේ මධ්‍යකාලීන යුගයේ විද්‍යාඥයෙකුගේ රහස් සටහනක්ද නැත්නම් වෙනත් ලෝකයකින් පැමිණි පණිවිඩයක්ද? විද්‍යාත්මකව බැලුවොත් කාබන් ඩේටින් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ මෙහි භාවිතා කර ඇති සත්ව සමින් නිමෝ කඩදාසි 15 වෙනි සියවසට අයත් බවයි. එමෙන්ම මෙහි ඇති අකුරු පෙළ ගැසී ඇති ආකාරය විශ්ලේෂණය කිරීමේදී එය අහඹ ලෙස ලියුවක් නොව ස්වාභාවික භාෂාවකට උචිත සංඛ්‍යානමය රටාවන් පෙන්වනවා. ලෝක යුද්ධ සමයේ සිටි දක්ෂතම රහස්කේත විශ්ලේෂකයන් පවා මෙය කියවීමට උත්සාහ කර අසාර්ථක වුණා. සමහරු පවසන්නේ මේ කිසිවෙකුට කියවේ නොහැකි ලෙස සකස් කළ කෘත්‍රිම භාෂාවක් විය හැකි බවයි. ඉතින් අපේ අස්පනා පිට තිබෙන මේ රහස සදාටම රහසක් ලෙසම පවතීවිද? මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.